වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 32 දෙනෙකුට ස්ථානමාරුවීම් දීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේද අනුමැතිය මත මෙම ස්ථානමාරුවීම් හා පත්කිරීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කර ඇත්තේ. මෙම ස්ථානමාරුවීම් වලට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කලක් මාධ්‍ය ප්‍රකාශකවරයා වූ නිහාල් තල්දුව මහතා මොන්රාගල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථානමාරු කර තිබෙනවා. එමෙන්ම මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී කරන නියෝජ්‍ය පොලිස්පති ජේ.ආර්. ඩයස් මහතා එම තනතුරට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරීමටද පත් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට අමතරව පොලිස් අධිකාරීවරුන් 2 දෙනෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකුටද ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. එලෙස මාරු කරන ලද පත් කරන ලද නිලධාරීන් මෙසේ. නියෝජ්‍ය පොලිස්පති ජී.ඒන්.එල්. විජේසේන මහතා කළුතර දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට බදුල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති ලෙස රාජකාරී ඉටු කිරීමේ නියෝජ්‍ය පොලිස්පති WK.ජේ.ආර්. ඩයස් මහතා මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමට අමතරව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ආවරණය කිරීමට රාජකාරී ඉටු කිරීමේ නියෝජ්‍ය පොලිස්පති ASPC වෙදමුල්ල මහතා බදුල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට අම්පාර දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා රාජකාරී ඉටු කිරීමේ නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන මහතා බස්නාහිර පළාත දකුණ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට යාපනයේ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා රාජකාරී ඉටු කිරීමේ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. ජයසිංහ මහතා යාපනයේ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට නීති දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ටී.ජී.එන්.ඩබ්ලිව්.ඩී. තල්දුව මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මොන්රාගල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති ජී.එන්.ද සොයිසා මහතා මාතර හා හම්බන්තොට දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට සුබසාධක දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පති KMUP කළුපහන මහතා මොන්රාගල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට බස්නාහිර පළාත දකුණු දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා කාන්තා නියෝජ්‍ය පොලිස්පති WJ පද්මිනී මහත්මිය සුබසාධක දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීමේ සිට කළුතර දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරී ඉටු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී LMS බණ්ඩාර මහතා සුබසාධක කොට්ටාශය අධ්‍යක්ෂ තනතුරේ සිට කන්තලේ කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී WV ගිනිගේ මහතා මාතර කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට නිකවැරටිය කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් කුමාර මහතා කොළඹ මධ්‍යම කොට්ටාශ භාර නියෝජ්‍ය පොලිස්පති ස්ථිත ප්‍රවාහන කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී CD ලියනගේ මහතා සීතාවක පුර කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට හෝමාගම කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී WATK විතානේ මහතා කන්තලේ කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට කුරුණෑගල කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KJS කරුණාසිංහ මහතා මහජන සාමයේ කළමනාකරණ කොට්ටාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට කුලියාපිටිය කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී SHDJ චන්ද්‍රකුමාර මහතා විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ටාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් මූලස්ථානයට අනුයුක්ත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පොලිස් සබඳතා නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී MM කුමාරසිංහ මහතා කුලියාපිටිය කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට කොළඹ මධ්‍යම කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී NRHP ගුණසේකර මහතා ප්‍රවාහන කොට්ටාශ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් සංදේශ කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී PM ජයරත්න මහතා බදුල්ල කොට්ටාශයේ සිට පොලිස් නාවික කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී MWG චන්දන මහතා ශේෂ්ත්‍ර බලකාම් මූලස්ථානයේ සිට මහජන සාමයේ කළමනාකරණ කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී EDW ජයමිනි කුමාර මහතා නිකවැරටිය කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට මාතර කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී WAWC ප්‍රේමසිරි මහතා ත්‍රිකුණාමලයේ කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට
මාතර කොට්ටාශ භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරීටු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී KWRJ රෝහණ මහතා ගම්පහ කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට බදුල්ල කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී HGDS අමරසිංහ මහතා අම්පාර කොට්ටාශ භාර නිලධාරී තනතුරේ සිට ගම්පහ කොට්ටාශ භාර නිලධාරී ලෙස පොලිස් අධිකාරී DBH කලන්සිරි මහතා බණ්ඩාරල කොට්ටාශයේ සිට අම්පාර කොට්ටාශ භාර නිලධාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී SPK ගාල්ලගේ මහතා මොණරාගල කොට්ටාශයේ සිට සුබසාධන කොට්ටාශයේ අධ්‍යක්ෂ ලෙස පොලිස් අධිකාරී JHMN ජයපද්ම මහතා බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ටාශයේ අධ්‍යක්ෂ තනතුරේ සිට ගම්පහ කොට්ටාශයේ වෙත සහකාර පොලිස් අධිකාරී CASB ජයසුන්දර මහතා පොලිස්පති අනදින තොරතුරු කොට්ටාශයේ සිට ත්‍රිකුණාමලයේ කොට්ටාශයේ වෙත සහකාර පොලිස් අධිකාරී HMIS නිශාන්ත මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ සිට කොළඹ දිසා අපරාධ කොට්ටාශයේ වෙත සහකාර පොලිස් අධිකාරී UGPK රත්නායක මහතා මාතලේ කොට්ටාශයේ සිට ත්‍රිකුණාමලයේ කොට්ටාශයේ වෙත ලබා දී ඇති ස්ථාන මාරුවීම තමුත්තේගම කොට්ටාශයේ ලෙස සංශෝධනය කිරීම සහකාර පොලිස් අධිකාරී J හසිම්ඩීන් මහතා පොලිස්පති අනදින තොරතුරු කොට්ටාශයේ සිට ගම්පහ කොට්ටාශයේ වෙත සහකාර පොලිස් අධිකාරී WAKIP ප්‍රේමතිලක මහතා අම්පාර කොට්ටාශයේ සිට කොළඹ දිසා අපරාධ කොට්ටාශයේ වෙත